ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස ප්‍රබුද්ධද ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීම ප්‍රබුද්ධද මේකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. අපි හිතමු මිනිමෙරපු කීපයක් කරලා දාම ඝාතකයෙක් හිරයට නියම වෙනවා. ඒකෙන් පෝස්ට් එකක් යනවා Facebook එකේ එක්තරා පේජ් එක පෝස්ට් එකක් යනවා. එතකොට ඒකට මිනිස්සු දෙන රියැක්ෂන් කොහොමද? ඒකට දාන්නේ මේව එල්ලලා මරන්න ඕන, කෑලි ගලවන්න ඕන, දෙන්න තියෙන සියලුම වද මේ මිනිස්සුන්ට දෙන්න ඕන. උපරිම දඬුවම දෙන්න ඕන. අපි බලමු මොනවද කරන්නේ කියලා. අන්න ඒ ආකාරයට එක දිගට උඩ සිට පහළට බලාගෙන ගියොත් අපිට ඒකට විරුද්ධව කමෙන්ට් දැක ගන්න පුළුවන්. නමුත් ඒ පුජ්‍යලයම ඒ දාම ඝාතකයම නැත්තම් ඒ පිටුම පාතාලකාරයෙක් කියලා ඔහුම හිරගෙදරට මාංචු දාලා අරන් යන අතරතුර තමන්ගේ මව ඉන්නවා හිරගෙදර ආසන්නයේ බලාගෙන දකුණු පැත්තක ටිකක් දුප්පත් වෙනවක් තියෙන අම්ම කෙනෙක් කියමුකෝ. ඇඳුමෙන් පැළඳුමින් අපි සමාජයේ පොදුවේ හිතන විදිහට මොහු එකවරම අර මාංචුත් එක්කම අර අම්මා ගාව වැටිලා අම්මව බදාගෙන කකුල් දෙක වැළඳගෙන කඳුළු හලමින් අඬන්න ගන්නවා. ඔන්න ඒ වීඩියෝ එක ඔන්න ඒ දර්ශනය වීඩියෝ එකක් අරගෙන එක තවත් පේජ් එකක පළ කරනවා. නැත්නම් YouTube නාලිකාවක පළ කරනවා. එතකොට ඕකට කමෙන්ට් 1 2 වැටෙනවා. හව් අසරණයි. ඇයි අපිට මෙයාට සමාව දෙන්න බැරි? අපි බලමු මෙයාට මොකද වෙන්නේ කියලා. එක වතාවක් හරි chance එකක් දුන්නා නම් අපරාධ චරුණ ජීවිතයක්. ලස්සන කොල්ලේ. ඔන්න ඒ ආකාරයට. එතකොට මේ මොකක්ද වෙන්නේ? ඒ කිසිම දෙයක් ගැඹුරට ඇතුළට හිතලා බලන පිරිසක් ඇත්තටම නැහැ. මම ප්‍රබුද්ධද නැද්ද කියන එකට උත්තරයක් දෙන්න යන්නේ නැහැ. නමුත් මම මේ දීපු උදාහරණයෙන් සහ ඒ ඔය ආකාරයේ වීඩියෝ දෙකකට වැටිලා තියෙන කමෙන්ට් ප්‍රමාණය ප්‍රතිශත විදියට අරගෙන බැලුවොත් අර මුලින් දාපු එකට සපෝට් කරන ඒකට පක්ෂපාතී කමෙන්ට් 99%. ඒ පුජ්‍යලයමයි. ඊළඟට එයාට සම්බන්ධව දුක හිතන වීඩියෝ එකක් පෝස්ට් කරලා ඒකට ආපු ඒකට සපෝට් වෙන විදිය කමෙන්ට්ස් 99%. එතකොට මොකද්ද මේ? ඒ පුජ්‍යලයාගේ යථාර්ථයට නෙමෙයි අර ආන්සර් එක දීලා තියෙන්නේ. අර යන රැල්ලට තමයි අර කමෙන්ට්ස් එක ඔක්කොම වැටිලා තියෙන්නේ. එතකොට 99%ක්ම ඒකට සපෝට් එක විදිහට කමෙන්ට් දාලා තියෙනවා කියලා කියන්නේ තමන්ගේ ප්‍රතිචාරය 99%ක්ම අනිත් අයගේ ප්‍රතිචාරයට සමාන වෙලා වෙනවා කියන්නේ අර තාර්කිකව රැෂනල් විදියට හිතන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. යථාර්ථවාදීව හිතන ප්‍රමාණය අඩුයි. බුද්ධිමත්ව විමර්ශනය කරලා හිතන ප්‍රමාණය අඩුයි. මොළයට දැනෙන්නේ මොකක්ද? සාමාන්‍ය මිනිස්සු ඉමෝෂනල්. ලංකාවේ මිනිස්සු ගොඩක්ම ඉමෝෂනල්. ඒක අපේ සංස්කෘතික පරිසරය සහ ඒවත් එක්ක ආපු කාරණයක්. එතකොට ලංකාවේ මේක මම දන්නේ අනිත් රටවල අපි ඉඳලා ජීවත් වෙලා හුරුවක් නැහැ. නමුත් ලංකාව ගැන අපිට හොඳට හුරුයි. අපි මේ සමාජ මාධ්‍ය වීඩියෝ මේ දේවල් හොඳට දකිනවා. ඒවයේ එන කමෙන්ට් පාපේ හොඳට දකිනවා. එතකොට මෙහෙම මිනිස්සු පිරිසක් ඉන්න සමාජයක් පාලනය කරද්දී මාධ්‍ය කියන එක ඊටාම පාලනයක් සහිතකට නඩත්තු කරන්න ඕන. පාලනයකට යටත් කරන්න ඕන. මාධ්‍ය ඊටාම ඍජු ආකාරයෙන් පාලනයකට නඩත්තු කරන්න ඕන. පාලනයක් යටතට ගේන්න ඕන. එහෙම නැති වුණොත් රටක සංවර්ධනයක් රටක ආණ්ඩුවක් පාලනයක් වුණත් ගෙනියන්න බෑ. ඒකට හේතුව තමයි මිනිස්සු ඔක්කොම එක පැත්තකට එක වීඩියෝ එකක් හින්දා සම්පූර්ණයෙන්ම මේ හොඳට තියෙන දෙයක් නරක පැත්තට පෙන්වන්න කරන්න පුළුවන්. ඉතාලම හොඳ දෙයක් වුණත් ඒ එක වීඩියෝ එකකින් ඒකේ ලියන කන්ටෙන්ට් එක අනුව කිසිම දෙයක් බලන්නේ 99%ක්ම ඒකට අත උස්සනවා. ඒක හොඳද නරකද මොකද්ද කියලා බලන්න ඒකට අත උස්සලා ඒක විනාශ වෙනකම්ම කෑ ගහනවා. එහෙම තත්ත්වයක් තමයි ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීමේ තියෙන්නේ. සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි ප්‍රධාන පෙළේ මාධ්‍ය වුණත් ඒ තත්ත්වයට අනුගත වෙමින් තියෙනවා. මොකද මේ ඒගොල්ලෝ දැන් සමාජ මාධ්‍ය පේජ් එකක් නැත්නම් YouTube channel එක එතන views
රීච් එන්ගේජ්මන්ට් ඒවා එන්න නම් අර මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න. දැන් මිනිස්සුන්ට සතුට, වේදනාව, දුක්ඛ, කඳුල, පුදුම කිරීම, වික්ෂිප්තභාවය එන්නේ වගේ දේවල් ඒවට තමයි මිනිස්සු ඇට්‍රැක්ට් වෙන්නේ. එතකොට නිවුස් ප්‍රොවයිඩර්ස් නැත්නම් Facebook page, YouTube ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා හොඳ පැත්තට හෝ නරක පැත්තට මෙන්න මේ ඉමෝෂනල් පැත්ත පාවිච්චි කරනවා. මොකද ඒගොල්ලොන්ගේ ඒක තත්ත්වය නැත්නම් රීච් එක views එක ඉහළ නංවල තියාගන්න. එහෙම පාවිච්චි නොකළොත් එහෙම මේ page එකත් YouTube page එක හෝ channel එක ඒවත් අසාර්ථක වෙන්න පුළුවන්. එම නිසා රජයක් විදිහට කරන්න ඕන දෙයක් තමයි අපේ මාධ්‍ය බොහොම හොඳට පාලනයකට යටත් කරන්න ඕන. නීති දානවා කියන්නේ මාධ්‍ය විනාශ කරන විදිහේ නීති නෙවෙයි. නමුත් සෑහෙන පාලනයකට කරන්න ඕන. අපි දැක්ක මේ ඩුබායි වල මේ පහුගිය යුද කාලේ මේ ඉරානයත් එක්ක ඉරානය, ඇමරිකාව, ඊශ්‍රායලය සහ මේ ගල්ෆ් කලාපයේ රටවල් අතර තිබ්බ යුද සමයේ මාධ්‍ය හැසිරවීම කොහොමද පාවිච්චි කළේ කියලා. සෑහෙන ලිමිටේෂන් දාලා එකම වීඩියෝ එකක් පබ්ලිෂ් කරන්න බෑ. අඩුම ගානේ අහසේ අපි මිසයිලයක් නිෂ්ක්‍රිය කරන එකක්වත් වීඩියෝ එකක් ළඟ තියාගන්නත් බෑ. රජයේ මාධ්‍ය සැලකිය යුතු මාධ්‍ය කීපයකින් පමණයි එලියට සියලුම තොරතුරු දත්ත එලියට දුන්නේ. අනෙක් කිසිම ක්‍රමවේදයකට එලියට තොරතුරු ගියේ නැහැ. මේ රටේ ප්‍රෞಢත්වය, මේ රටේ ප්‍රෞಢත්වයේ විදහාපාන දේවල් පමණයි ඒ කාලය තුල එලියට ගියේ. ඒකට අදටත් ඒගොල්ලෝ දැන් මේ යුද කාලේ නැති වෙලා තියෙනවා. ඒ තත්ත්වය ඒ මාසයක් පමණ පැවති යුද්ධෙන් වෙච්ච හානිය, කියන්නේ රටේ ප්‍රෞಢත්වයට, රටේ තිබිච්ච තත්ත්වයට වෙච්ච හානිය සෑහෙන ප්‍රමාණයකට අවම කරගත්තා. ඒ කරගත්තේ අර මාධ්‍ය පාලනය නිසා. මාධ්‍ය වාරණය සහ පාලනය නිසා. වාරණය කියන්නේ එකක්, පාලනය කියන්නේ එකක්. දැන් මෙහි වාරණයකුත් පාලනයකුත් දැන් ලංකාවේ වාරණය කරන්න නම් බැරි වෙයි. නමුත් පාලනයකට යටත් කරන්න ඕන. මොකද අපිට පේනවා සමාජ මාධ්‍ය හැසිරීම ගොඩක්ම ඉමෝෂනල් පැත්තට බරයි. ගොඩක් මිනිස්සු රැෂනල් නැහැ, තාර්කික නැහැ, හිතන්නේ නැහැ, යථාර්ථවාදී නැහැ. එතකොට සමහරවිට හොඳ පැත්තට සහයෝගය දෙනවා වගේම නරක පැත්තටත් එසේම සහයෝගය දෙන්න පුළුවන්. එතකොට මේ නරක පැත්තට දෙන සහයෝගයකින් සමාජයට ලොකු පෙරලියක් වෙලා එකෙන් වෙන්නේ අන්තිමට විනාශයක්. රටක් ගොඩනැගින්මින් යන රටකට විනාශයක් වෙන්න හොඳ නැහැ. ඒ නිසා මාධ්‍ය කිසි පාලනයකට යටත් විය යුතුයි කියලා අපි පුරවැසියෝ විදියට දකිනවා.